Hi guys, welcome back to our YouTube channel. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් ගර්ල්ස්ලාට වැදගත් වෙන ඉක්මනින් කොණ්ඩේ වවා ගන්න හොඳ ඔයිල් එකක් ගෙදරදිම හදාගන්නේ කොහොමද කියලා කියන්න. ඉතින් මම මගේ හැයකට යූස් කරන ඔයිල් එක මම හදාගන්නේ කොහොමද කියලා බලන්න. දිගටම මගේ වීඩියෝ එකත් එක්ක ඉන්න. මේ ඔයිල් එක හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ උළුහාල්, කරපිංචා, සුදු පොල් තෙල්, විටමින් E. එහෙනම් අපි බලමු මේ ඔයිල් එක කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි භාජනයක් ලිපේ තියලා මදි ගින්දර වගේ දාන්න. දාලා ඔයාලා සුදු පොල් තෙල් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න එකට. ඔයාලා ඔයිල් එක ටික දවසක් තියන් යූස් කරනවා නම් ඔයිල් ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් සෝදාගත්තු කරපිංචා ටික ඔයාලා තෙල් එකට එකතු කරගන්න. තෙල් එකට එකතු කරගද්දී කරපිංචා වල වතුර හොඳට වේලලා ගන්න ඔයාලා. ඊට පස්සේ උළුහාල් මිටක ප්‍රමාණයක් වගේ ඔයාලා ගන්න ප්‍රමාණය හදන ප්‍රමාණය අනුව එකතු කරගන්න එක. හරි, දැන් මේක විනාඩි 10ක් වගේ ඔයාලා ලිපේ තියාගන්න. හරි, දැන් මේක විනාඩි 10ක් මම ලිපේ තියලා ඔෆ් කරා. දැන් ඔයාලා මේක පැයක් දෙකක් හොඳට නිවෙන්න දෙන්න. නිවෙන්න දීලා තමයි ඔයාලා මේක පෙරා ගන්න ඕන. මම මේක පැයක් විතර නිවෙන්න තිබ්බා. දැන් මම මේක පෙරා ගන්නවා. ඊට පස්සේ අපි මේ ඔයිල් එකට විටමින් E කැප්සියුල් එකතු කරගන්න ඕන. ඒක ඔයාලා හදන ප්‍රමාණය අනුව ගන්න. මම නම් 3ක් එකතු කරගන්නවා. මේ විටමින් E කැප්සියුල් එක ගොඩක් කොණ්ඩේට හොඳයි අපේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම විටමින් E කැප්සියුල් එකක් ඔයිල් එකට එකතු කරගන්න. හරි, දැන් මම මේ ඔයිල් එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලා මේ ඔයිල් එක සතියට 3 පාරක් වගේ ගෑවත් හොඳටම ඇති. දිනපතා ගන්න පුළුවන් කෙනෙක් නම් එහෙම ගෑවත් කමක් නැහැ. අනිවාර්යෙන්ම ඔයාලත් ගෙදරදී මේ ඔයිල් එක හදලා බලන්න කොණ්ඩේට ගාලා කොහොමද රිසල්ට් එක කියලා. අනිවාර්යෙන්ම ඔයාලට රිසල්ට් එකක් ලැබෙයි. ඔයාලත් මේ ඔයිල් එක යූස් කරලා බලලා ඔයාලට රිසල්ට් එකක් තියෙනවා නම් මට පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. බයි බයි.